ඔන්න මාස 8කට 9කට විතර පස්සේ මං ආව යාළුවෝ බලන්න. ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? මම YouTube එකේ කමියුනිටි පෝස්ට් එකක් නම් දැම්ම මම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් දැන් අපි මේ යන්නේ ක්ලිනික්. දැන් ඉතින් මං ක්ලිනික් තමයි යන්නේ. මේ මගේ සති 21 ක්ලිනික් එක. අද 2025 12 වෙනි මාසේ 26 වෙනිදා. ඉතින් අදට මගේ බණ්ඩියට සති 21ක් වෙනවා. අද අපිට විශේෂ දවසක්. අනේ මොකද්ද දන්නවද? අද කියනවා කිව්වා අපිට ඉන්නේ පුතේද දුවේද කියලා. Amoy entrada hulang. දෙසැම්බර් මාසෙ කියන්නේ ඉතින් සීතල මාසයක් නේ අපිට. අද හොඳටම සීතල දවසක් හුළඟත් එක්ක. ඉතින් අපි දෙන්න තෝරගත්තේ හොස්පිටල් එකක්. ඉතින් අපේ ගේ ළඟම තියෙන්නේ මීටර් 400ක් 500ක් විතර වගේ. අපේ ගෙදර උඩ තට්ටුවක වගේ තිබ්බනම් මට ඔයාලට ගෙදරින්දාම හොස්පිටල් එක පෙන්නන්න තිබ්බා. ඒ තරම් ළඟම ළඟයි. ඉතින් ඒක මට මගේ හිතට ලොකු සහනයක්. ඉතින් මේ ප්‍රෙග්නන්ට් වුණ පළවෙනි වතාවනේ. දැනෙන වේදනාවල් අලුත් හැමදේම අලුත්නේ. ඉතින් රැයකට එහෙම මොකක් හරි හදිසියක් වුණොත් අපිට හිතේ සහනයකට තියන්නේ හොස්පිටල් එක ළඟම තියෙන එක. අපි මේ යන්නේ උඩ තට්ටුවට. ඉතින් එතන තමයි ෂුගර් බලන්නේ, තව ලේ ගන්නේ, ඔක්කොම කරන්නේ එතන. ඉතින් එතනට ඒ ටික දීලා ඊට පස්සේ ආයිමත් අපිට පහලට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට බලාගෙන රිපෝට් එනකන්. ඊට පස්සේ තමයි ડોක්ටර් අපිට කතා කරන්නේ ඇතුළට. අද අපිට පුතේද දුවේද ඉන්නේ කියලා කියනවා කිව්වනේ. ඉතින් හොස්පිටල් එකෙන් එළියට ආපු ගමම පාකින් එකේ ඉඳන්ම අපි දෙන්න බැලුවා ඒක. බලන්න යන්න හරියට. බලන්න චුට්ටක් එකටම දැන් කියන ඔයා හිතන්නේ කවුද කියලා. පුතේ මට හිතෙන්නේ පුතෙක් කියලා. මේක වරදින්න පුළුවන් කියලා කිව්වා. නෑ ඔයා පුතා කියලා කිව්වේ. මේක වරදින්න පුළුවන් කියලා කිව්වා. එහෙම වුණොත් ආයේ මම කිව්වේ ඒක හරිනේ. මං කිව්වේ නෙවෙයි අරකට වෙන්නන්නේ. මේක රවුම් කරලා දීලා. බොයි කෙනෙක්. හරිනේ. මට දැනුණා. හරි. සීතයි. යන්න. අනේ මේ. බොයි කෙනෙක්. හරි. බොරු කියන්න ඕනේ නෑ. ඉතින් අපි දෙන්නම ගොඩාක් ආසාවෙන් හිටියේ පුතෙක්ට. ඒත් ඉතින් දුවෙක් වුණත් පුතෙක් වුණත් අපි දෙන්නගේනේ. ඒත් පුතෙක්ට ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් අපේ පුතාගේ ලස්සන මතක මේ විදිහට මං එකතු කරගන්න ගමන් ඉන්නේ. හැමදේම තවත් වීඩියෝස් ටිකක් තියෙනවා මට ඔයාලට අරගෙන එන්න. ඉතින් ඒවත් මම ඉක්මනටම අරගෙන එන්නම්. ආදරේ ඔයාලා හැමෝටම.